දරුවෝ හරියාකාර මුදුන්පත් වෙලා සිතක් සාන්තියක් උදා කර දෙන්නේ මා දක් නිරහංකාරයෙන් දක්ෂිණී අම්මාන් ශක්ති පීඨයේ පිහිටියා වූ සොහොන් කාලී බලවේගයේ හරියාකාර ක්‍රියාත්මක වෙන මේ සීමාව තුළට ඇවිල්ලා හරියාකාරව ඔබ දන්නවා මම හැමදාමත් යමක් වැඩක් කටයුත්තක් කරන්න කලින් එයාවට පස්සේ දෙවියන්ගේ දේව නියමයන්ට අනුකූලව විශ්වයේ විශ්ව න්‍යාමනයන්ට අනුකූලව හරියාකාරව මුදුන්පත් වෙලා යමක් නොදන්නා කරුණක් නොදන්නා දෙයක් නුඹත් එක්ක දොඩමළු වෙලා යනවා කියලා. තේරුණාද? හරියාකාරව මුදුන්පත් කළා ඒ කියන සීමාවල් ඔස්සේ ඒක නුඹටත් ඒ මේ ශක්ති පීඨයේවත් මේ සීමාව තුළට එන මේවට මේ දරුවට ඉන්නා වූ දරුවන්ටත් හරියාකාරව මේතනට පැමිණෙනා වූ නවක දරුවන්ටත් ඒ ආකාරයෙන් මුදුන්පත් කරන සීමාවල් තුළ බලවේග කරගෙන සීමා කරගෙන යමක් කමක් කියා දීලා යමක් කමක් පෙන්වා දීලා යමක් කමක් මං කරන රාජකාරි වලට අමතරව තේරුණාද? කෙනෙකුට පේනයක් කියලා කෙනෙකුට දෝෂ පරීක්ෂාවක් කරලා කෙනෙකුට හරියාකාරව දෙසක් කපලා කෙනෙකුට බලියක් කරලා බිල්ලක් දීලා සීමා කරනවට වඩා යමක් මනෝමය ශක්තියකින් මනෝ චිකිත්සාවකින් බලයකින් ශක්තියකින් සීමා කරලා හරියාකාරව කියා දෙනවා කියන එක නුඹ හොඳට කරවම දන්නවා. තේරුණාද? ඒ නිසා හඬතලාන පෙරාන කැමර දීගෙන අතපය කපාගෙන දේවල් කොන්දකෙදි පෙරලගෙන සීමාවකට සොහොන් කාලී මෑණියන් එනවා කියන තියෙන මති මතාන්තරයට වඩා සමාජ සම්මතයේ යන මති මතාන්තරයට වඩා හරියාකාරව මුදුන්පත් වෙලා දිව්‍යමය ශක්තියෙන් දේව බලෙන් දිව්‍ය ප්‍රේමයෙන් හරියාකාරව කාලිමෑණියන්ගේ හරියාකාරව දිව්‍යමය ශක්තියෙන් හරියාකාර තැනකට සිද්ධාස්ථාන තැනකට වෙච්ච මේ ප්‍රාණකාරයගේ ශරීර කුඩුව තුල හරියාකාරව මම හිටගෙන යමක් කියා පාන්නේ මොකද පුතේ ඒ කාල සීමාවක වෙලේ ඉඳන් මේ දරුවා හිටපු වටපිටාවල් මේ දරුවා හිටපු තැන් මේ දරුවා ආශ්‍රය කරපු උදවිය කියන මේ සේරම දිහා බලනකොට කාලය කෙමින් ගෙවිලා අද මේ තැනක හරියාකාර මගේ අහනක ඉන්නකොට ඒ සියලු ආකාර බැමි බන්ධන සීමාවල් හරියාකාරව කෝන්ත්‍රවල් පහු කරගෙන තමයි මේ ගමන ඇවිල්ලා අත්දැකීම් ඔස්සේ ආපු ගමන. තේරුණාද? ඒ අත්දැකීම් ඔස්සේ ආවහම කෙනෙක්ව ආශ්‍රය කරුවා නම් කෙනෙක්ගේ වටපිටාවක හිටියා නම් කෙනෙක්ගේ භූමියක හිටියා නම් කිසිදු කෙනෙකුට මෙයාගෙන් අවඩක් වෙලා නැහැ පුතේ. තේරුණාද? කිසිදු විදියකින් කිසිදු ආකාරයකින් අවඩක් වෙලා නැහැ. අර ගෙදර හිටියා මේ ගෙදර හිටියා අතන හිටියා අර තැන්වල හිටියා මේ තැන්වල හිටියා අරයා වාශ්‍රය කරුවා මෙයා වාශ්‍රය කරුවා කියන සීමාවෙන් ඒ අයගෙන් මෙයාට යම් ආකාර සීමාවල් ඇති වුණා මිසක් මෙයාගෙන් කිසිවෙකුට කිසිදු ආකාර මොකද කිසි කෙනෙක්ව අන්ධකාරයට කිසි කෙනෙක්ව මෝහයට මායාවට කතා කරලා නැහැ. තේරුණාද? ඉඳ වරමක් එනවා කියන සීමාවෙදි ඉස්සලාම් බලන්න ඕනේ වරමෙන් Tamanට ආලෝකය වගේම අනුන්ටත් ආලෝකයක් දීගෙන හරියාකාරව තමන්වත් පාරිශුද්ධ කරගෙන තමනුත් හරි විදිහට සීමා වෙනවා වගේම අන් අයවත් හරියාකාර ඒ මාර්ගය ඔස්සේ එයාට ඒ ශක්තිය ඒවා පෙන්නලා දීලා හරියාකාරව කියලා දීලා ඒ ආකාර දේ මෙහෙමයි කියන දේ පෙන්නලා දීලා සීමා කළා මේ දක්වා ඇවිල්ලා තියෙන ඒ හින්දා මෙයා කලුවරක ජීවත් වෙන්නේ නැහැ පුතේ. තේරුණාද? ආලෝකයේ මත ජීවත් වෙන්නේ ඒ හින්දා තමනුත් කලුවර කරගෙන අනුන්වත් කලුවර කරලා සීමාවකට කරලා නැහැ හින්දා මෙහෙම හිටපුවාම මෙයත් එක්ක හිටපුවාම කලුවර වෙනවා අපිට තැනක් නැහැ අපිට පිහිටක් නැහැ අපිට ආකාරයක් නැහැ කියලා ගියුන්ගේ ජීවිත ඕන තරම් හොයලා බලපන් කලුවර වෙලාද නැද්ද කියලා. තේරුණාද? ඒ හින්දා හරියාකාරව මිනිස්සු දකින්න ඒක පවුලේ උන්ට ඉඳලම අම්මා අප්පච්චිගේ සහෝදරයන් ඉඳලම එවුන් දකින්නේ කලුවරක් උන්ට ආලෝකය දෙන්න හරියාකාරව සීමාවකින් කණාමැදිරි එළියක් ඉඳලා තාරකාවක ඉඳලා විශාල සූර්යා ලෝකයේ දක්වා චන්ද්‍රයාගේ ආලෝකය දක්වා විහිදෙන්නා වූ ශක්ති පරාසයක් වේදේ ශක්ති පරාසය තුල කෙනෙක්ව අඳුරෙන් ආලෝකයට මිසක් ආලෝකයෙන්
අඳුරට ඇදලා දාන්න සීමාවක් මුදුන්පත් කරලා මේවා හදාගෙන කරගෙන නැහැ පුතේ. තේරුණාද? ඒ නිසා කළුවරට දකින්න මිනිස්සු කළුවරේමයි. කළුවරය තුල ජීවත් වෙන මිනිස්සු කළුවරමයි. හරියාකාරව කළු විදිහට දකින්න මිනිස්සු සිතිවිලි කළු කරගෙන බලන මිනිස්සුන්ට කළුවරමයි පේන්නේ. ඒ හින්දා කළුවර සිතිවිලි සුදු සිතිවිලි කරගෙන හරියාකාරව බලනවා නම් මේ කෙනාගේ ආලෝකයේ බොහෝම ආකාර දෘෂ්ටියකින් පේනවා. පැහැදිලිද? ඒ හින්දා හරියාකාරව මුදුන්පත් වෙලා සීමා වෙලා බලවේග වෙලා මම කියන්නේ කාලිමෑණියන්ගේ ශක්තිය කෙනෙකුට බලයක් විදිහට එනවා නම් ඒ කෙනා ඒ ශක්තිය තමන්ගේ හදවතත් එක්ක ඒකාත්මික කරගෙන මොකද තමන්ගේ හිත දන්නවා නම් තමන් කරන්නේ මොකද්ද? තමන් කරන දේ වැරදිද නිවැරදිද කියන එක තමන්ගේ හිත දන්නවා නම් එළියේ ඉන්න උන් අප්පුඩි ගැහුවත් එකයි නැතත් එකයි පුතේ. තේරුණාද? ඒ නිසා හරියාකාරව මුදුන්පත් වෙලා සීමා වෙලා කාලිමෑණියන් අදහන අය බය නැහැ, නිර්භීතයි. තේරුණාද? මොකද කාලිමෑණියන් හරියාකාරව කොච්චර මල් පහන් පූජා කළා කාලිමෑණියන්ව ඉහ මුදුනේ දොහොත් මුදුනේ හිස මුදුනේ තියාගෙන ඇදහැවුවත් මෑණියන් දකින්න වැරද්ද නම් වැරද්දමයි. ඒ හින්දා පහනක් දුන්නා කියලා මලක් පූජා කරුවා කියලා බිල්ලක් දුන්නා කියලා පුලුටු පූජාවක්, ඇවිලි පූජාවක්, පළතුරු පූජාවක් දුන්නා කියලා කප්පන් දීලා අල්ලගන්න පුළුවන් ශක්තියක් නෙමේ කාලි කියලා කියන්නේ. තේරුණාද? ඒ නිසා හරියාකාරව ඒ මුදුන්පත් කරන සීමාවල් ඔස්සේ ඉඳගෙන සීමා කරගෙන මුදුන්පත් කරගෙන මොකද ආලෝකයක් දෙන්න හදනකොට ඒ ආලෝකය පැහැර හරින උන්ට එකතු වෙනවා පුතේ මේ විශ්වයේ ඉන්න නරක නපුරු කළු ශක්තිය. තේරුණාද? කිලුටු සිත් තියන අයට, කිලුටුවට හිතන අයට, හීන මානෙට හිතන අයට, දුර්වලව හිතන අයට මේ විශ්වයේ තියෙනවා ඕන තරම් යහපත් ශක්තියින් වගේම වැඩිපුරම තියෙන නරක නපුරු ශක්තිය. තේරුණාද? ඒ නරක නපුරු ශක්ති මේ නරක නපුරු ශක්ති සේරම ඍණාත්මක වෙන සිතිවිලි. ඍණාත්මකයි කියලා කියන්නේ පහත් විදියට හිතන සිතිවිලි. කෙනෙක් හීනමානෙන් හිතනවා නම් අයියෝ නෑ බෑ මට බෑ කියලා හිතනවා නම් ඒ කෙනා වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව කියන එක හිත තුළ පුරෝගන නම් උපේක්ෂාවක් නැත්තම් හැමදේම සුබවාදීව දකින්නේ නැත්තම් අන්න එවැනි තැන්වලදී දරුවෝ අනිවාර්යයෙන්ම මේ විශ්වයේ තියෙනා වූ නරක නපුරු චිත්ත තරංගවල් ඕන තරම් මේකේ තියෙනවා. ඒවා සේරම රිංගගෙන ඒ වුණත් ඒක අන්ධකාර කරගෙන අර යහපතක් කරගෙන යන වුණත් ඇදලා පාපෙට දාගෙන විනාශයකට පාත්‍රය කරන එක තමයි කරන්නේ. තේරුණාද? ඒ නිසා මිනිසුන්ට යක්ෂයෝ, භූතයෝ, ප්‍රේතයෝ, ග්‍රහයෝ, අරුන් මුන් සේරම ඒ සීමා වෙලා මුදුන්පත් කරලා හරියාකාරව ඒවා ඔස්සේ මිනිස්සු ඒවට තමන්ගේ වැරදි පාවල දීදී තමන් එවැනි ආකාරයකට සීමා වෙවි තමන් නිර්දෝෂී කියලා හිතන තාක්කල් පුතේ හරියාකාරව සුබ ශක්තියක් මොකද කාලිමෑණියෝ බලන්නේ බිඳුවේ ඉඳලා ඔළුව පාත් කරන්න පුළුවන්ද මුගේ නිහතමානීත්වයේ තියෙනවද කෙනෙක් හරියාකාරව ඒ සීමාවල් තුල මොකද අහංකාරය මුළුමනින්ම නැති කරන කෙනාට කියනවා කාලි කියලා. තේරුණාද? කාලිමෑණියන් ඉස්ලාම කරන්නේ දරන්න පුළුවන් එකෙක් නිර්මාණය කරන එක. අහංකාරයේ මාන්නේ ඌව දාන්න පුළුවන් මහපාරේ හිණි පැත්තටම තාර පාරටම දාලා මහපාරේ උල්ලලා සීමා කරලා බලනවා මොන ආකාරද එහෙම පුළුවන් ආකාරයක් නම් එකෙක් නම් පුතේ අන්න ඒක තමයි මේ විශ්වයේ සදාත්කනිකව දිනා ගැනීම දිනා ගන්න. තේරුණාද? කෙනෙක්ගේ නින්දාවක් අහගෙන ඉන්න බැයි නම් කෙනෙක්ගේ අපහාසයක් කෙනෙක්ගේ විවේචනයක් දරන්න බැයි නම් ඒ දරා ගැනීම කාලිමෑණියන් දිනා ගැනීමට නොහැකි. තේරුණාද? දරා නොගැනීම. පැහැදිලිද? ඒ නිසා හරියාකාරව මුදුන්පත් වෙලා මා මේ කියා දෙන සීමාවල් තුල හරියාකාරව හිඳ වරමක් කියන දේ ආවා මේ වරමෙන් Tamanටත් ආලෝකයක් කරගෙන අනුන්ටත් ආලෝකයක් කරලා එළිය දිදුලන දීප්තිමත් චන්ද්‍ර මණ්ඩලයක් වගේ වරන් දරුවෙක් කියලා කියන්නේ. තේරුණාද? මම මේ කියන දේවල් ගොඩක් ආකාරවකට මම පටිගත කරගන්න කියලා කිව්වනේ. තේරුණාද? විශේෂයෙන් මම කිව්වා මේක නුඹට විතරක් නෙමෙයි මේක සමස්ත ධර්මී තලයේ තුලම අපේ යම් මාධ්‍ය සීමාවකින් යමක් පණිවිඩයක් මේව අහන්න දැනගන්න අවශ්‍ය දරුවෝ ඕන තරම් මේක ඉන්නවා.
තේරුණාද? විවේචන එනවා එක් එක්කෙනා මං කියවන ඇඟිලි පහ එක වගේ නෑ. එක් එක්කෙනා දකින්න කෝණයන් දෘෂ්ටීන් විවිධයි. ඒවා අපි සීමාවක් කරගන්නේ නැතුව බොහොම ආකාරයට මොකද ඉස්සරහට පුතේ එන්න මේ දරුවට අභියෝග කියන දේවල් නොඑක ආකාරයෙන් සීමා වෙන දේවල් මොකද චිත්ත පීඩාවල් ඇති කරන දේවල් වෙනවා වැඩි ඒ හේතුව එවැනි දේවල් වෙන්න තමන්ගේ චිත්ත ශක්තිය තමන්ගේ මානසික ශක්තිය තව තවත් වඩා ගන්න පුළුවන් හයිය උරුම කිරීම තමයි විශ්වයෙන් කරන්නේ පුතේ. තේරුණාද? ඒ නිසා හරියාකාරව මම මේ කියන්නේ ඒකයි ආලෝකයක් කෙනෙකුට දීලා තමනුත් ආලෝකය තුල යනවා නම් අන්න ඒක විශේෂමය. මොකද හරියාකාරව වරමක් කියලා කියන දේ ලැබෙන්නේ දෙවියන්ගේ ශක්තියක් ලැබෙන්නේ විශේෂ කෙනෙක්ට. තේරුණාද? හැබැයි ලංකාවේ විශේෂයෙන් මේ බහුතරයක් සල්ලි මිල මුදල් හොයන්න තියෙන කෑදරකමින් එක්කෝ යකෙක් බැඳ ගන්නවා, පෙරේතෙක් බැඳ ගන්නවා, මලගේ ඥාතියෙක් ඇඟට හුඹහෙන් තලගොය ඇදලා ගන්නවා වගේ වරන් ගැනීම සිද්ධ වෙනවා. තේරුණාද? හැබැයි මේ දරුවට එහෙම දෙයක් වෙලා නැහැ නේ පුතේ. උඹහෙන් ඇදලා ගත්තේ නැහැ. මේක ස්වයංම ක්‍රියාත්මක වෙලා ස්වයං වූ ශක්තියකින් ඥානයකින් ක්‍රියාත්මක වෙලා හරියාකාරයක පවත්වගෙන යන්න 6ක් 4ක් කියා දීලා බොහෝම ආකාරයට තමයි මේ කටයුතු කරගෙන යන්නේ පුතේ. තේරුණාද? ඒ හින්දා මෙතෙන්ට ආවහම මෙතන සීමාවල් තුල දරුවෝ නුඹලවත් හිතන්නේ නැති විමානයක් මේ සීමාවේ අසරණ දරුවන්ව මුලා කරලා අසරණ දරුවන්ට බොරු කියලා උන්ගෙන් කඩා වඩාගෙන මවාගත්ත තැනක් නෙමෙයි මේ. තේරුණාද? හදවතින් මේ දරුවා අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරලා ඒ වැඩ හරි ගිය මිනිස්සු හරියාකාරව මුදුන්පත් වෙලා සමහරෙක් මගහරිනකොට එකෙක් දෙන්නෙක් මහා ඒකාත්මික වෙලා තමයි මේව ගොඩනගලා තියෙන්නේ. තේරුණාද? ඒ නිසා හරියාකාරව කිසිදු විදිහකින් එනවුන්ගෙන් ලක්ෂ කෝටි ගණනින් කඩාගෙන එනවුන්ගේ මරාලේ කාගෙන මේවා කරලා නෑ බං. එවැනි සීමාවල් බොහෝම ශක්තිමත්ව බොහෝම ආකාරයෙන් මුදුන්පත් කරගෙන මොකද මේකේ ක්‍රමවේදයක් තියෙනවා, මේකේ නීති අරීතියක් තියෙනවා. මම හැමදාම කියන්නේ ඒකයි මෙතන එන අයගේ මම බලන දේ තමයි කැපවීම, ඉවසීම, භක්තිය, විශ්වාසය, මාහා ඒකාත්මික වීම. තේරුණාද? උඹ දන්නවා මාත් එක කෙනෙක් ඒකාත්මික වුණොත් ඒ ඒකාත්මික වෙච්ච කෙනාව පසුපසින් ඉඳලා ආරක්ෂා කරලා උට අඩියෙන් අඩිය උඩට එන්න මම පිහිටනවා. කියන වෙනුවට කරන්නම් වාලේ කරන කිසිදු වැඩක් මෙතනින් හරියන්නේ නැහැ පුතේ. තේරුණාද? ඒක හොඳ ආකාරම අත්දැකීමෙන් ඔබ දන්නවා. කාලි මෑණියනේ කියලා මගේ අම්මේ කියලා හදවතින් වැළඳගෙන ඒ ක්‍රියාකාරී බලය තුල කෙනෙක් යම් ආකාරයකින් සත්කාර කරගන්නවා නම් ඒ සත්කාරය තුල ඉඳගෙන මම පිහිට දෙන්න අදිමදි කරන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා හැමදේම හැම ආකාරයෙන් පුතේ මිනිසුන්ට වැඩි වෙනවා කියන්නේ විවේකයේ අඩුයි. මිනිසුන්ට මොකද මිනිස්සු ගොඩාක් වෙලාවට අසීමිත ආසාවල් සීමාවක් නැති ආසාවල් ඔස්සේ ගිහිල්ලා හරියාකාරව මිනිස්සු තමන්ගේ තියෙන නිදහස නැති කරගෙන ලෝකෙට පේන්න කියලා ලොකු ගයක් හදා ගන්නවා, ලෝකෙට පේන්න කියලා ලොකු වාහනයක් ගන්නවා, ලෝකෙට පේන්න කියලා ලෝකු ඒ හැම දේ තුලින්ම తాවකාලිකව ඇති කරන පුංචි සතුටකට සදාකාලිකව නිදහස නැති කරගන්න. තේරුණාද? ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ කාලා බීලා විනෝද වෙලා ලෝකෙට පේන්න රටට පේන්න අරයට මෙයාට ජීවත් වෙලා නිකන් මැරිලා පුස් කෙනෙක් විදිහට මැරිලා යන්න නෙවෙයි. මේක තමා තොපිලට තියෙන ගැලවුම. මේකෙන් තමා ගැලවෙන්නේ. මෙතනින් තමා අවබෝධ වෙන්නේ. මෙතනින් තමා යම්කිසි ආකාරයක ස්වර්ගය හෝ නිවීම හෝ ගැලවීම හෝ මොනම හරි දෙයක් කරගන්න ඉන්න මේ උත්තරීතර තැන. ඒකෙදි මට අරක නෑ, මට මේක නෑ, මට අර එහෙම නෑ, මට මේව නෑ කියලා හීනමානයක ඉන්නවනම් ආයිත් එවැනි ආකාරයකට සීමා වෙලා. මොකද මිනිස්සුયો තියෙන දේ ගැන නෙමෙයි නොලැබිච්ච දේ ගැන තමයි වද විඳින්නේ. තේරුණාද? තියෙන දේ ගැන අංශු මාත්‍රයක සතුටක් නෑ. අනේ අපිට මේක නෙමෙයි අර එහෙම තිබ්බනම් කියන තැන සීමා වෙද්දී තමන්ගේ නිදහස, තමන්ගේ ඉවසීම, තමන්ගේ මානසික සංකූලතාවය ඒ සේරම බිඳෙනවා. ඒ හින්දා ඒවා හරියාකාර මුදුන් වෙන්න මිනිස්සුන්ගේ පුතේ ලොකු කුඩා බාල මහලු සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර ලංකා ධර්මිනිතලේ සිහල සිරිත් විරිත් දැන් නැතුව ගිහින් හරියාකාරව මේ වෙලා තියෙන සියලු ව්‍යසන වලට වග කිව යුත්තේ ස්වභාව දහම නෙමෙයි.
තේරුණාද? මනුස්ස ක්‍රියාකාරකම්. ස්වභාව දහමට දොස් කියන්න එපා. මොකද ස්වභාව දහම පවා සීමා වෙන්නේ මනුස්ස ක්‍රියාකාරකම්. මිනිස්සයෝ අම්මා අප්පච්චි වැඩිහිටියා කවුද පූජ්‍ය පස්සේ කවුද පූජකවරු කවුද ඒවා කිසිවක් අඳුරන්නේ නැහැ. දුදනම් පහළ වෙනවා සුදනම් ඒකෙන් හරියාකාරව තැලෙනවා පෙළෙනවා. එවැනි සීමාවල් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ හින්දා මොන දේ මොන විදිහට ආකාර කෙරුවත් අපිට මොන තරාතිරම් වුණත් වැඩක් නැහැ. ඒ හින්දා හරියාකාරව ස්වභාව දහමට නතු වෙලා සතා සිව්පාවට ගහට කොළට යදින වඳින මිනිස්සු අද මොකද්ද විකාර රූපී වෙලා. ඒ හින්දා ස්වභාව දහමත් නුබලව අනුගත කරගන්නේ නැති තත්වයක් තියෙන පුතේ. තේරුණාද? ඒ හින්දා මේ පීඨාශ්‍රම හැදෙනකොට මේ පීඨාශ්‍රම වල ගස් වවපල්ලා හරියාකාරව සතා සිව්පාවට හරියාකාර මුදුන්පත් කළා ගහක කොළක ගෙඩියක් මලක් ඉබලා පැණි ටිකක් බීලා උන්ට ඉන්න වාසස්ථාන හදලා දීපල්ලා. තොපේ වාසස්ථාන මේවල මහා උළු රාම ගෙවල් හදලා සත්තුන්ගේ සත්ව විමානවල් මේ සීමාවල් හරියාකාරව මුදුන්පත් වෙලා යන්නේ. ඒ හින්දා මිනිස්සු ආර්ථමාර්ථකාමී වෙන්න ස්වභාව දහමත් ගන්න තීරණ ආර්ථමාර්ථකාමී වෙනවා. පැහැදිලිද? ඒ හින්දා මොන විදිහට තිබුණත් වැඩක් නැහැ. අපි මේ ඇවිල්ලා ඉන්න තැන මොන ආකාරයෙන්ද මේ ජීවත් වෙන්න ඕන කියන එක අවබෝධයක් නැතුව. හරි?